හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ my business එක orders කියන කැටගරි එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මට in progress $35ක order එකක් ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ active කියන එක යටතේ පෙන්වන්නේ අන්න ඒ order එක. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ $35 order එක. හරි ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්න මම දැන් මේක හදාගෙන ඉවරයි. මම දැන් මේක delivery කරන විදිහ ඔයාලට මම පෙන්වලා ඉන්නම්. ඉතින් මෙන්න මේ deliver now කියලා තියෙන්නේ. මම අන්න ඒක උඩ එකපාරක් click කරනවා. හරි ඊට පස්සේ ඔන්න ඔය විදිහට මම මේ වගේ option එකක් ආවට පස්සේ මම මෙන්න මෙතනට එයාට යවන response එකක් මම මෙන්න මෙතනින් දෙනවා. ඉතින් මෙන්න මේකේ 5 එකේ අපිට දීලා තියෙන ඒ වුණත් අපිට දෙන්න පුළුවන්. නැත්නම් Tamanට කැමති දෙයක් මෙතන type කරගන්න පුළුවන්. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ මේකෙන් ඇත්තටම dollars earn කරන්න පුළුවන් නේද කියන මතය ඔයාලට ඇති කරන්න. හරි ඉතින් මම දැන් මෙන්න මේ විදිහට response එකකුත් මෙහෙම දාගත්තා 5 එකේ auto තියෙන එක. ඉතින් ඊට පස්සේ මට තියෙන්නේ මගේ work එක මෙතනට upload කරන්න. ඉතින් අන්න එක මෙන්න මේ upload work කියන තැන නෙවෙයි upload source files ඒ වගේ තියෙන තැනින් upload work දීලා අපිට කරගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම upload work එකට ගිහිල්ලා මගේ ඒ කියන්නේ මම කරපු design එක මෙන්න මේ විදිහට upload කරගන්නවා. හරි ඉතින් upload කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට design එක මෙතනට මේ වෙනවා. ඉතින් මේකේ MB ගාන වැඩි නිසා පොඩ තමයි යන්නේ. හරි ඉතින් එක MB ගාන මේ වුණාට පස්සේ මම මෙන්න මෙතන යටින් තියෙන deliver කියන බටන් එකට එකපාරක් click කරනවා. එතකොට අපේ order එක හරියට deliver වෙනවා. ඉතින් දැන් මම ඔයාලට deliver කියන එක click කරලා පෙන්නන්න. හරි ඔන්න මේ විදිහට මම deliver click කරනවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ order එක completed කියලා වෙනවා. ඉතින් අද ඔය වීඩියෝ එකේ intro එකෙන් ඔයාලා දැක්කේ මම විනාඩි 15කින් 20කින් පොඩි කාලයක් ඇතුළත රුපියල් 12000ක් වගේ ලොකු මුදලක් උපයෝග විදිය. ඉතින් ඔයාලට දැන් proof එකම තියෙනවා මේක බොරු කියන්න විදියක් නෑ. මම මුලින්ම proof පෙන්නලා පටන් ගත්තේ ඒකයි. ඉතින් මේක විශේෂත්වය කියන්නේ ඩොලර් එකක් රුපියල් 300කට වගේනේ ඉස්සර තිබ්බේ. හැබැයි මම මේ වීඩියෝ කරන ඒ කියන්නේ මේ අද වෙද්දි ඩොලර් එකක් රුපියල් 340ක් 350ක් අතර වෙනකන් ඉහළ ගිහලා තියෙනවා. ඉතින් මේක ඔයාලට හොඳ chance එකක් ඩොලර් උපයන්න. ඉතින් ආසන්න වශයෙන් ඩොලර් 35 350න් ගුණ කරාට පස්සේ රුපියල් 12000කටත් වැඩි මුදලක් තමයි මම මේ අද ඉපෙව්වේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද මේ මම වගේ බොහොම පොඩි කාලයක් ඇතුළත මේ වගේ ලොකු ගණන් පොඩි part time job එකක් කරලා උපයන්නේ කියලා. කාලෙකට පස්සේ ආයුබෝවන් කියලා පිළිගන්නවා දැන් ටිකක් මගේ YouTube channel එකට. ඉතින් ඇත්තටම පහුගිය දවස් ටිකේ ඒ කියන්නේ මාස දෙකකින් විතර මට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. එක වැඩ අස්සේ ඉස්කෝල වැඩ අරම ගොඩක් අස්සේ. ඉතින් නිවාඩුවක හම්බුන ගමන් තමයි ඔයාලට මම අද මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් මම මේ අද අරගෙන එන වීඩියෝ එක ඔයාගේ ජීවිතේම උනත් වෙනස් කරන්න පුළුවන් වීඩියෝ එකක්. ඉතින් අද කතා කරන ටොපික් එක මොකක්ද? ඔව් ඉතින් අද කතා කරන්නේ ඔයා අහලා ඇති Fiverr. ඒක ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකක්නේ. ඉතින් මේකේ graphic designerලට ඊට පස්සේ video editorsලට web ඒ කියන්නේ web creatorsලට ඒ වගේ එක කැටගරි වලින් ඕනම කෙනෙක්ට jobs මෙන්න මේක ඇතුලේ තියෙනවා. ඉතින් වැඩේ කියන්නේ අද ඩොලර් එකක් ඉහළ ගිහිලා තියෙන වෙලාවේ ඔයාට මේකෙන් ලොකු මුදලක් උපය ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේකේ මුදල් උපයන්න කලින් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ Fiverr කියන ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඔයාගේ ගිණුමක් හදලා ඒක වෙරිෆයි කරගන්න එක. ඉතින් අන්න එහෙම කරගත්තොත් විතරයි ඔයාට මෙන්න මේකෙන් මුදල් උපයීමේ හැකියාවක් එන්නේ. ඉතින් අන්න ඒ නිසා අද මම තීරණය කරා ඔයාට කොහොමද නිවැරදිව හරියට ඒ කියන්නේ 100% නිවැරදිව මෙන්න මේ Fiverr එක ඇතුලේ account එකක් හදාගන්න කියලා. ඉතින් මම කලිනුත් මේ මගේ channel එකේ වීඩියෝ එකක් කරලා තිනවා. හැබැයි ඒක ටිකක් පරණයි. ඒ නිසා මම තීරණය කරා ආයෙමත් අලුතෙන් ඔයාලට මේක කියලා දෙන්න. හරි මුලින්ම කියන්න ඕනේ ඔයා මේක මොබයිල් ෆෝන් එකෙන් කරන්න හදනවා නම් මේක ඔයාලට මොබයිල් ෆෝන් එකෙන් කරන්න බෑ බොරු කියන්න ඕනේ නෑනේ. ඔයාලට මොබයිල් ෆෝන් එකෙන් කරන්න පුළුවන් වෙන කෙනෙක්ගේ රැකියාවක් ඒ කියන්නේ ඔයාට අවශ්‍ය දේවල් වෙන කෙනෙක්ට කියලා කරව ගන්න එක විතරයි. කියන්නේ සාමාන්‍ය දෙයක් බයි කරනවා වගේ දෙයක් විතරයි. හැබැයි ඔයාලට කම්පියුටර් එකක් ලැප්ටොප් එකක් මොනවාම හරි ඩිවයිස් එකක් තියෙනවා නම් ඔයාට මේකේ සෙල් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයාට මේ හරහා සෙල් කරලා මුදල් ඉපීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය කම්පියුටර්ස් ලැප්ටොප් තියන අය දැන් මේ වීඩියෝ එක බලන ගමන්ම කියන්නේ මේක එක වින්ඩෝ එකකට දාගෙන මාත් එක්ක මේ account එක හදාගෙන යමු. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද 100%ක් හරියව මේකේ account එකක් හදාගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කරන්න එපා. මොකද මේකේ account එකේ කොහේම හරි අකුරක් හරි වැරදුනොත් ඔයාට මෙන්න මේකේ account එකට orders එන්න තියෙන සම්භාවිතය අඩු වෙනවා. අත්දැකීමෙන් කියන්නේ ඒක නිසා skip කරන්න නැතුව මේ ටික හරි බලන්න. ඉතින් ඒත් එක්කම මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා set වෙන්න කියලා. වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝ එක like එකකුත් දාලා පාණි වාගේ අදහස comment එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි දැන් මම ඉන්නේ මගේ browser එකේ. ඉතින් මම දැන් මගේ search bar එකේ search කරගන්නවා Fiverr කියලා. හරි ඉතින් අන්න ඒකේ පළවෙනියෙන් link එක තියෙන අන්න ඒක උඩ එකපාරක් මම click කරගන්නවා. හරි ඉතින් click කරාට පස්සේ මෙන්න මේ විදිහේ interface එකට තමයි අපි යන්නේ.
ඉතින් අන්න ඒකේ පොඩ්ඩක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන geeks categories ටික අපිට දීලා තියෙනවා. ඉතින් පළවෙනි programming and tech, graphic and design, digital marketing, write and translations, video and animation අන්න ඒ වගේ ගොඩක් දීලා තියෙනවා. ඉතින් තාවට පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන popular services ටික ගත්තොත් vibe coding, website development, video editing, software development, SEO වගේම තවත් කැටගරිස් ගණනාවක් මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් තව පොඩක් පල්ලෙහාට ගියොත් ඔයාලට මෙන්න මේ site එක ගැන වැඩි දුර විස්තර ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේක උඩරම ගිහිල්ලා අන්නර දකුණු පැත්තේ උඩ තියෙන become a seller කියන එක දෙනවා. ඉතින් ඔන්න become a seller කියන එක දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට එකගෙන යනවා. ඉතින් දැන් ඔන්න පල්ලෙහාට පොඩ්ඩක් මම ගිහින් පෙන්නන්න. හරි ඉතින් ඔන්න become a seller කියන එක මම ආපහු පාරක් මෙන්න මෙතනින් දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන continue with Google තියෙන්නේ. අන්න ඒක මම select කරනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙන අපේ emails ටික පෙන්නනවා. ඉතින් මම මෙන්න මේ ගන්න email එක උඩ click කරගෙන continue දෙනවා. හරි ඉතින් ඔන්න continue දුන්නට පස්සේ choose a username කියලා තියෙනවා. ඉතින් ඔයාලට දැන්ට use කරන name එකක් ඔයාලට මෙන්න මෙතනින් දෙන්න තියෙන්නේ. ඉතින් මම දැන් Dentic Hub කියලා search කරගන්නවා. ඉතින් ඔන්න ඔතන ඔයාලා බලා ගන්න පුළුවන් ඕන icon එකක් ඔයගලන්ට use කරලා මෙන්න මෙතනින් මේව කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් දැන් අන්නේ name එක ඉස්සරහින් හරිය ලකුණක් වැටුණා. ඉතින් දැන් මම ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්නම් මෙන්න මේකේ ස්පේස් එකක් ගැහුවොත් වෙන වැඩේ. හරි දැක්කනේ ස්පේස් එකක් ගැහුවොත් ඔයගලන්ට මෙන්න මෙතන ඉර එකක් පේන්නනවා. ඉතින් අන්න ඒක නිසා ඔයගොල්ලෝ මෙතන ස්පේස් ගහ ගන්න එපා. මොකක් හරි icon එකක් ගහ ගන්නවා නම් වඩාත් හොඳයි. දැන් මම මෙන්න create my account එක උඩ click කරගන්නවා. හරි දැන් අපේ account එක has been created කියලා මෙන්න මෙතන තියලා තියෙනවා. හරි ඊට පස්සේ ඔන්න විදිහ එකක් ආපු වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මෙතන categories දෙකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේකේ ඒ කියන්නේ gig එක sell කරලා earn කරන්න නම් එන්නේ ඔයාලට මෙන්න මේ I am a freelancer කියන එකට ටික් එක දාගන්න පුළුවන්. නැත්නම් ඔයා මෙන්න මේකේ කියන්නේ කාගෙන් හරි gig එකක් buy කරන්න එනවා නම් ඔයාලට මෙන්න මෙතන I am a client කෙනෙකුට ටික් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න දෙකම කරනවා නම් මෙන්න මේ විදිහට දෙකටම ටික් එක දාගන්න පුළුවන්. I am a freelancer කියන එකෙන් next දෙනවා. ඊට පස්සේ complete your freelance profile කියන එක දෙන්න. එහෙම නැත්නම් කෙලින්ම start exploring දෙන්න පුළුවන්. ඉතින් දැන් අපේ account එක ඔක්කොම හදාගන්න නිසා ඔයගොල්ලෝ මෙන්න මේක උඩ click කරන්න. දැන් ඔන්න ඔය එන ටිකට ඔයගොල්ලෝ මෙන්න මේ continue කරගෙන යන්න. ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් මේවා කියවලා බලන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔන්න ඔය විදිහ අපිට page එකක් load වෙනවා. ඉතින් ඔන්න first name එක, last name එක, ඊට පස්සේ අපේ display වෙන්න ඕන name එක, ඊට පස්සේ profile picture එක අන්න ඒ වගේ ගොඩක් දේවල් එනවා. හරි ඊට පස්සේ මම first name එකේ මගේ Dentic කියන කෑල්ල ගහගෙන ඊට පස්සේ last name එකට මගේ Dentic Hub එකේ hub කෑල්ල ගහ ගන්නවා. හරි ඊට පස්සේ display name එක එනවා මෙන්න මෙතනට. ඉතින් ඔයගොල්ලන්ට කැමති display name එකක් ඔයගොල්ලන් මෙන්න මෙතනින් මේගොල්ලන්ගේ rules and regulation වලට අනුගත name එකක් දෙන්න පුළුවන්. හරි දැකනේ ඔයාලට සමහරවිට ඉරේ ඔයගොල්ලන් එක fix කරගෙන ඔයගොල්ලන්ට ගැළපෙන මේගොල්ලන්ට recommend හොඳ name එකක් දෙන්න. හරි ඉතින් මම ඔන්න ඔය විදිහේ name එක මෙන්න මෙතනට දුන්නා. හරි දැන් මම අවි studio කියලා දුන්නා. හරි දැන් මෙන්න මෙතනින් ඔයගොල්ලන් පොඩ පල්ලෙහාට ගියාට පස්සේ profile picture එකක් add කරන්න එනවා. ඉතින් දැන් මගේ browse මේ කියන්නේ this PC එකේ තියෙන profile එක මම මෙන්න මෙතනට add කරගෙන පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරි මම දැන් ඔන්න ඔය යට තියෙන මගේ image එක select කරගන්නවා. හරි ඊට පස්සේ open දෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට load වෙලා මම බලා ගන්න පුළුවන් මගේ picture එක මෙන්න මේ විදිහට add වෙනවා. ඉතින් මෙතනට ඕගොල්ලන්ගේ image එකක් දාන්න නම් ගොඩක්ම හොඳයි. එතකොට කට්ටියන් විශ්වාසවන්තයි. ඊට පස්සේ මෙතන description එක තියෙනවා. ඉතින් මම මේකට ChatGPT වලට යනවා. මොකද අපිට English දැනුමක් නැත්නම් අපිට පුළුවන් බොහොම සරලව ChatGPT කියලා මෙන්න මේ වැඩේ කරගන්න. හරි ඉතින් මම මෙන්න මෙතනින් prompt එකක් type කරනවා. ඉතින් උගලන්ට English knowledge එකක් නැත්නම් මෙන්න මේ මම ගහන prompt එකම copy කරගෙන ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් ChatGPT දීලා ඔයගලන්ට ගැළපෙන හොඳ description මේව කරගන්න. ඉතින් මම මෙතන දෙන්නේ මම graphic designer කෙනෙක් කියලා. ඔයා graphic designer කෙනෙක් නැතුව video editor කෙනෙක් නම් එහෙමත් නැත්නම් කියන්නේ illustrations කරන කෙනෙක් නම් කියන්නේ illustrations කියන්නේ graphic design category එකේ අපි වහිතමු translations කරනවා නම් ඉතින් ඔන්න ඔය විදිහට ඔයගලන්ට කැමතිම එකක් මෙන්න මෙතනට දීලා ඔයගලන්ට type කරගන්න පුළුවන්. හරි ඉතින් මම ඔන්න ඔය විදිහට මේක type කරගන්නවා. ඉතින් ඔයගලන්ට English knowledge එකක් තියෙනවා නම් ඔයගලන්ට කැමති විදිහට මේක adjust කරගෙන ඔයගලන්ට upload කරගන්න පුළුවන්. හරිද? දැන් මම මේ letters 200ක විතර එකක් තමයි ඉල්ලගන්නේ. අපි බලමු. හරි ඊට පස්සේ ඔන්න ඔය විදිහට බොහොම ඉක්මනට ChatGPT අපිට ලියලා දෙනවා. ඉතින් අන්න එක පොඩක් පොඩි වැඩ නිසා මම මෙතන දෙනවා 500 letters කියලා. අකුරු 500ක එකක් තමයි මම මෙතන ලියාගන්නේ. හරි ඉතින් බලා ගන්න පුළුවන් ඊට පස්සේ අකුරු 500ක ලස්සන එකක් මෙයා අපිට ලියලා දෙනවා. ඉතින් දැන් මම ඒක copy කරගෙන ඇවිල්ලා අපේ private description එකේ add කරනවා. දැන් තියෙන අපිට language කියන කොටස. හරි ඉතින් ඔන්න ඔය විදිහට අපි languages එක අපිට select කරගන්න පුළුවන් English. ඔයගොල්ලන්ට යටට ගිහලා select කරන්න පුළුවන්. නැත්නම් මෙතන සරලවම type කරලා යන්නත් පුළුවන්. ඉතින් දැන් මම මෙතන type කරනවා English කියලා. හරි ඉතින් ඊට පස්සේ English දීලා language level එක ඔයාලට පුළුවන් basic කියන එක දෙන්න.
හරි ඊට පස්සේ මෙන්න මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ් නිව් එක දීලා ඔයගොල්ලන් තව ඇඩ් කරගන්න පුළුවන්. දැන් මම මෙතන කන්ටිනියු දෙනවා. ඊට පස්සේ අපේ next step එකට තමයි මේක යන්නේ. ඊට පස්සේ select occupation දෙනවා. ඉතින් මම මෙතන graphic and design තමයි දෙන්නේ. ඉතින් ඔයාලගේ category එක අනුව ඔයාලගේ කැමති අනුව ඔයාට ඒක select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි වැඩ කරන්නේ කොයි වසරින් ඉඳන් දැනට කොච්චර වෙනවද අහනවා. ඉතින් මම 2021 ඉඳන් 2025 වෙනකම් වැඩ කරා කියලා දෙනවා. හරි ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මෙතන අපිට තියෙන ස්කිල්ස් ටික ඒ කියන්නේ ස්කිල්ස් දෙකක් පහක් අතර සංඛ්‍යාවක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන ඒ කියන්නේ ස්කිල්ස් පහක්ම සිලෙක්ට් කරනවා නම් ගොඩක්ම හොඳයි. හරි ඉතින් මම මෙන්න මේ විදිහට ඉලස්ට්‍රේෂන්ස් ඊට පස්සේ ලෝගෝ ඩිසයින් අන්න ඒ වගේ දේවල් ඉමේජ් එඩිටින් වගේ දේවල් මම මෙතන සිලෙක්ට් කරගන්නවා. හරි ඊට පස්සේ අපි මෙන්න මෙතන පල්ලෙහාට ගියාට පස්සේ ස්කිල්ස් තියෙනවා. ඉතින් ඔයගලන්ට තියෙන ස්කිල් එකක් ඔයගලන්ට මෙතනින් කියන්නේ ටයිප් කරලා මේකට එන්ඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙතන graphic design කියලා දීලා මෙන්න මෙහෙම ඊට දෙනකොට ක්ලික් කරගෙන experience level එක expert කියලා දෙනවා. ඉතින් මම graphic design expert කියලා තමයි මෙන්න මෙතනින් දෙන්නේ. ඉතින් මේ තොරතුරු ඇත්ත වෙන්න ඕනේ නැහැ. ඔයාලට කිසිම knowledge එකක් නැති වුණත් expert කියලා දෙන්නේ. එතකොට යම් කිසි තැනක් ඔයගලන්ට තියෙනවා. ඉතින් මම next video එකේ අනිවාර්යයෙන්ම ගේනවා. ඒ කියන්නේ skill එකක් නැති වුණත් කොහොමද හරියට මෙන්න මේ වැඩේ අපි කරගන්නේ කියලා Canva වගේ මේ site use කරලා හරි දැන් මම අන්න ඒකත් add කරගන්නවා. ඊට පස්සේ අපේ ඊළඟ step එක තමයි education. ඉතින් මෙතන country of college අන්න එහෙම දෙන්න පුළුවන්. ඉතින් අපි ශ්‍රී ලංකන් නිසා අපි මෙතන ශ්‍රී ලංකා දීලා college එකට ඔයගලගේ يعني ස්කූල් එක සම්පූර්ණ ස්කූල් එකේ name එක වෙන්න ඕනේ නැහැ. කෙටියෙන් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන title එක certificate දෙන්න හරි දීලා මෙතන major එකට ඔයගලගේ තියෙන මොකක් හරි එකක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන දෙනවා CIT කියලා. මොකද මම CIT එකේ course එකක් කරා. අන්න ඒ නිසා CIT කියලා දෙනවා. හරි ඊට පස්සේ year එක දෙන්න පුළුවන්. අපිට මම ඉතින් year එක දෙනවා 2022 කියලා. හරි ඊට පස්සේ මම add කරන්න පුළුවන්. හරි ඊට පස්සේ තියෙන certification කියන එක. ඉතින් අන්න ඒකේ ඔයගලන්ට ගත්ත certificate ටික අපිට මෙන්න මෙතනින් add කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහට මම මේක add කරනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් ගහද්දි capital simple හරියට ගහගන්න. හරි ඉතින් මම මෙතන graphic design කියලා ගහගෙන Adobe Illustrator කියලා type කරගන්නවා. හරි ඉතින් ඔන්න type කරගෙන year එක 2022 දීලා add කරගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට ඕන නම් මේකේ තව එකක් add කරගන්න පුළුවන්. අන්න තමයි add new එක ඕන නම් දීලා හරි ඊට පස්සේ මම මෙතන continue දෙනවා. හරි ඊට පස්සේ දැන් අපේ 180ක්ම මෙන්න මේක account එකක් හදාගෙන අපි ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් email එක verified කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ phone number එක verify කරගන්න. ඉතින් ඔන්න ඕක තමයි අපේ account එකක් හදන එකේ අන්තිම step එක. ඉතින් ඔයගලන්ට මෙන්න මෙතන add phone number දීලා අපේ country එක මෙන්න මෙතන select කරලා ඔයගලන්ගේ phone number එක මෙන්න මෙතනට enter කරලා verify by SMS හරි verify by call හරි දීලා ඔයගලන්ගේ phone එකට එන OTP එක මෙන්න මෙතනට ඊට පස්සේ එන option එකට enter කරලා phone number එක verify කරගන්න. හරි ඉතින් ලොකු process එකකට පස්සේ අපි අපේ account එක හරියට හදලා හරියට verify කරගෙන තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේක gig එකක් upload කරන්න. හැබැයි මේ gig එකක් upload කරන එක මට මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බෑ. මොකද ඒකත් ටිකක් ලොකු process එකක්. මේ වගේම වෙලාවක් යන නිසා. ඉතින් මම ඒක වෙනම වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. මම කලින් කිව්වා වගේ gig එකක් upload කරන විදිය මම next වීඩියෝ එක ඔයාලට අනිවාර්යයෙන්ම ගේනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ඕන නම් පහලින් comment එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒත් එක මතක් කරනවා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන යන්න. ඔගේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා නම් අමතක නොකර වීඩියෝ එකට like එකකුත් දාලා මේක තව ගොඩක් පිරිසක් අතරට යන්න පහලින් වාගේ අදහසුත් comment එකක් විදිහට දාගෙන යන්න. දැන් ඉතින් අපි තව සුපිරිම වීඩියෝ එකකින් හමු වෙමු. මම අදට ගිහින් එන්නම්. මම දැන් ටිකක්